देखा तेनू पहली पहली बार वे होने लगा दिल बेकरार वे रब्बा मैनू ये हो गया दिल जानिए मैं तेरा ही हो गया. Hi guys, ඔන්න ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේකෙදී ඔයාලට අරගෙන ඇවිල්ලා තියන්නේ රයිස් කුකර් එකේ පොල් පිට්ටු හදන විදිහ. ඉතින් මමත් YouTube වීඩියෝ එකක් බලලා තමයි මේ ෆස්ට් ටයිම් හදන්න යන්නේ. ඉතින් මට හිතුණා මම හදන හැටි ඔයාලටත් පෙන්වන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් මේකෙදී අපිට ඕන වෙන දේවල් තමයි මම මේ ලෑස්ති කරලා තියන්නේ. පොල් ටිකක් ගාගෙන තියෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා පිටි. මේක ඉදියාප්ප පිටි. ඊට පස්සේ ලුණු චුට්ටකුත් ඕනේ. ඉතින් මෙන්න මේ ටික දාලා තමයි මම පොල් පිට්ටු එක හදන්න යන්නේ. මේකේ තියෙන වැදගත්කම තමයි පිට්ටු බම්බුවක් නැතුවම අපිට ගෙදර තියෙන රයිස් කුකර් එකෙන් ඉක්මනටම හදාගන්න පුළුවන් වෙන එක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ මේක තමයි මම අරගත්ත පිටි එක. ඔන්න ඉතින් මම මුලින්ම රයිස් කුකර් එකේ වතුර එකක් රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම මම පිටි ටික මේ විදිහට ටිකක් ලොකු භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණුත් මේකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි මේ දාගත්ත පිටි එකයි පොල් ටිකයි ලුණු ටිකයි හොඳට කවලම් කරගන්න ඕනේ මේ විදිහට. අතින් පොඩ්ඩක් පොඩි කර කර මේ විදිහට හොඳට ඒ ටික මික්ස් කරගන්න ඕනේ. ඔන්න ඊළඟට අපි කලම් කරගත්ත ඒ පිටි එකට මේ විදිහට වතුර චුට්ට දාලා මික්ස් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපේ ඇඟිලි තුඩු වලින් තමයි වතුර පොඩ දාලා මේක කැට විදිහට මික්ස් කරගන්නේ. මේකෙදි වතුර ගොඩාක් දාන්න එපා. මොකද එතකොට අපිට හරියට මේක හදාගන්න බැරි වෙනවා. මම මේ පෙන්නන විදිහට වතුර ටික දාලා ඔයාලට මේක කැට කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම එහෙම කැට කරගත්තු අපේ මිශ්‍රණේ. වතුර පොඩ දාලා මෙන්න මේ විදිහට එන්න අපි ඒක කැට කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ රයිස් කුකර් එකේ ස්ටීමර් එක අරගෙන ඒකට මම මේ විදිහට සර්වියට් එකක් දාගන්නවා. ඔයාලට කපුරෙද්දක් වුණත් මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මම ඒක මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඉතින් ඊළඟට ඔයාලා ගාව තියෙන මේ වගේ පොඩි කප් එකක් අරගෙන මේ විදිහට ටික දාලා ඒක පොඩ්ඩක් හොඳට තද, කියන්නේ ගොඩක් නෙමෙයි, ගොඩක් තද කරොත් ඇතුළ තැම්බෙන්න වෙලා යනවා. පොඩ්ඩක් තද කර මෙන්න මේ විදිහට අපි අපේ මිශ්‍රණය දාගන්න ඕනේ.
ඊට පස්සේ අපි අර චූටි කාලේ කොම්පිට්ටු ගැහුවේ. අන්න ඒ විදිහට අපේ මේ ස්ටිමර් එකට අපේ පිට්ටු මිශ්‍රණය මෙන්න මේ විදිහට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක ගානට කොම්පිට්ටුවක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් පේන්නේ අපේ මේ පිට්ටු මිශ්‍රණයේ පදම හරි කියලා. ඉතින් මේ වගේම කප් එකක් ඕනේ ඔයාලට මීට වැඩිය පොඩි කප් එකක් වුණත් අරගෙන මෙන්න මේ විදිහට ස්ටිමර් එකට ඒක සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී මම රයිස් කුකර් එකේ තිබ්බ වතුර එකත් හොඳටම රත් වෙලා මේ වෙලාවේදී මම අර ස්ටිමර් එකට දාගත්තු අපේ පිට්ටු ටික මේ විදිහට රයිස් කුකර් එකෙන් තියනවා. තියලා ඉවර වෙලා එක පියනෙන් වහලා මම සර්වියට් එකත් අර මේ ඒ පියනේ මේ විදිහට ඔත්තලා තමයි පොඩ්ඩ වෙලාවක් තියන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ තිබ්බනම් හොඳටම ඇති. මේක තැම්බෙනකොටත් ඔයාලට සුවඳක් එනවා. ඉතින් එතකොට ඔයාලා විනාඩි 15කට විතර පස්සේ ඔයාලට මේ වගේ ලස්සනට පොල් පිට්ටු එක හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම රයිස් කුකර් එකේ ඉක්මනටම හදාගත්ත පොල් පිට්ටු එක. ඉතින් ඔයාලත් හදලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් එකක් වෙයි කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්.